One, let's go. Welcome to SLGK Shadow Man. Three, two, one. Hello friends, welcome back to my SLGK Shadow Man YouTube channel. Only thing I'll play yo Slain Trinada school. මේක ඩේවෝපර් ගේම් එකක්. ඒ කියන්නේ මේ මං ගිහි දාගන්න. මම මේක ඉස්සර ගහලා තියෙනවා. මේක ග්‍රැනිලා හදපු ගේම් එකක්. පොඩ්ඩක් ඉන්න guys. මේකේ settings එන හිමීට යන්නේ අපිට හොයන්න තියෙන ඔය වගේ කෑලි තියෙනවා. අන් ඒ වගේ කෑලි. අන්න තියෙනවා අතන යතුරු. අපි ඒ යතුරු ගමු. ලෙන්ඩරගේ බෝනික් අත් අපි නෝනේ. මේක චෙක් කරලා කියලා දොර ඇරලා තියමු guys අපි. අපි නෙමෙයි ප්ලේ කරන්නේ මම හැබැයි. Slender. Guys, මම බේරුනේ මේ බොහොම අමාරුවෙන් guys. මට ඔය වැඩේ හැම වෙලේම වෙනවා ඉස්සර ඉඳලා. මම ස්ලෙන්ඩර්ගෙන් බේරෙන්න දැනගත්තේ අද තමයි. මේ තියෙන්න බුලා. නෑ. first stage box එක ගමු guys. මේ ලාච්චු වල තියෙන උලන් guys මේ කොන් වල තියෙන්න බුලා. බිත්ති එල්ලලා ඇතුළ තියෙන්න බලා. ඔව් මම යම් කිසි දෙයක් දුරුවා නෑ. ඒ guys අරන්නේ. guys එහෙනම් අපි මොතක තියාගමු අපි මේ ටික චෙක් කරා කියලා. මෙහෙ චෙක් කරා මෙහෙ මුකුත් තිබ්බේ නෑ. පල්ලෙය තට්ටුවත් ඉතින් ගන්න ඕනේ. මෙතන අතුරක් තියෙනවා guys. ඉතින් guys මෙතන යන්නේ අපරාධි මහන්සි ආපු. මම මෙතන මොනවද තියෙනවද දැක්කා. අපි guys අර චූටි කෑලි වර්ගයක් තියෙනවා ඒක හොයාගන්න ඕනේ. ඒක හැතර යූස් කළාම යන් මේ වරින්න බෑ. මේ කොන් වල උනක් තියෙන්න පුළුවන් guys. ඔන්න යතර. හරි guys කෑල්ලක් හමුණා. හරි guys 8ක් හොයන්න ඕනේ අපි. මේකේ උඩ තට්ටුවක් තියෙනවා. අතනත් කෑල්ලක් තියෙනවා guys. දැන් තමයි අපිට කෑලි හම්බෙන්න පටන් ගත්තේ. දැන් අපි මං උඩ තට්ටුවට යන්නම්. මෙතන පඩිපෙළ ඉන්නේ ඔයාලා දන්නවනේ. ඒක ඕනේ. Minecraft වගේ නෙමෙයි මේක. ඔන්න guys හයි. ඕක තමයි අපි කරන්න ඕනේ. තේරුණා නේද? guys මේ settings වලනේ. guys මේ slender නම් එනකොටම වන්දනවා. මේට යන් බලන්න. කලින් හිටන ඉන්නේ. ඔන්න මෙහි කී එක. box තියනවා. මේ මුන්නේ guys. අපරාධ මම මේ රාග box එකක් තියෙනවා. වාසනාවන්තයි. මේ මුකුත් නෑ guys. කවුල් ගන්න අවශ්‍යතාවයක් නැති වෙයි. මෙහෙ යතුරක් කොන වෙන්නේ. නෑ. මෙහෙ තියනවා වගේ මට මතකයි. මේක ඉතින් එකම රටාවනේ ග්‍රැනීකේ තියෙන්නේ. ග්‍රැනීකේ මිනි බිරි නෙමෙයි ස්ලෙන්ඩර් කියන්නේ guys. ඔයාලා කතාව දන්නේ නැද්ද? ඔන්නම් දන්නවා ඒක.
මෙහෙම ගස් කතාව ග්‍රැනීගේ පස්සේ කියන්නම්. මල කරදරේ. දැන් තියෙන ගස් අපිට පඩිවලෙන් අර පැත්තනේ. උඩ තට්ටුවක් තියෙනවානේ. අපි බෝනික් එක්ක හොයාගන්නත් ඕනේ. බෝනික ස්ලෙන්ඩර්ගේ බෝනික. අන්න අතනක් කෑල්ලක් තියෙනවා ගයිස්. ඒකට කී එකක් ඕනේ. මේ වසක් තියෙන්න උලා. ඕන්න මෙතන කෑල්ලක් තියෙනවා. guys. අපිට ඕන ස්ලෙන්ඩර්ගේ බෝනික. මේ කාමර දෙකටත් ගියාට පස්සේ මේ සුද්ධ කරා. කී එකක් යූස් කරා guys මම. මේ තියෙන්න බුලන් guys. මම අතන ලාච්චුවේ. ස්ටේෂන්. හරි guys තව එකයි ඕනේ. තව එකක් වුණාට මොකද ස්ලෙන්ඩර්ගේ බෝනික් එකක් ඕනේ අපිට. ස්ලෙන්ඩර්ගේ බෝනික් එක කොහෙ ඉන්නවද දන්නේ නේ. ඉම්මන්ට යන්නේ නේ මම. අයියෝ. guys. guys මට තව එකක් ඕනේ. මම ඒක හොයාගන්නම්. මේ දොරක් තියෙනවා. මේ ඉන්න ස්ලෙන්ඩර්ගේ ඩෙලිවර් අපි කෑලියට දාන්න ඕනේ මෙතනට guys. මෙතනත් එකක් තියෙන්න බුලා. හරි තිබ්බා. හරි guys තිබ්බා. හරි guys අටම හරි. දැන් අපි මේ කෑලියට මේකට දාන්න ඕනේ. හොඳ. දැන් අපි උඩ දොර ඇරලා ඇති. උඩ තිබ්බේ වහලා දොර ඒක ඇදලා ඇති. ඒක ඇරලා තමයි ඕනේ. ස්ලෙන්ඩර්ගේ මේ ටිකේ කරදර ඇති. තියෙන්නේ මොකද අපි අවසාන ටිකට ආවම ස්ලෙන්ඩර්ගේ කොහොමද කරදරයි. ඔන්න guys මේ පින්තූර. අපෝ මේ ස්ලෙන්ඩර්ගේ සික්. වද ස්ලෙන්ඩර් මේ ස්ලෙන්ඩර්ගේ තමයි. තිබ්බා. මේ මොකද්ද මේ? guys මෙයාලගේ ක්ලාස් කට් කරලා guys මේ ස්ලෙන්ඩර්ගේ පින්තූරයක් තමයි. මේ guys මේ හැමෝම කපලා බොඳ කරලා. හැබැයි මේ එක ගෑනු ළමෙක් විතරයි. මම හිතන්නේ guys ඒ ඉන්නේ ස්ලෙන්ඩර්. මේ එක ගෑනු ළමෙක් විතරයි. එයා විතරයි කපලා නැත්තේ. එතන මේ එක මේසේ නේද තිබ්බේ. අම්මා කවුරුහරි තල්ලු කරා. ඉවරයි guys ස්ලෙන්ඩර්. ඉවරයි ස්ලෙන්ඩර් අපි ඉවරයි. guys මේ ඔර්ලෝසුවේ කඩුනේ. මේ බලන්න guys මේ ඔක විසික ස්ලෙන්ඩර් අපිට පස්සේ ඉවර කරනවා. good job. okay දැන් මෙතන යන්න විදියක් නැද්ද? ඉතින් guys මම හිතන විදියට guys එතන තිබ්බේ එකම එක මිනිහා නේද? ඒක ස්ලෙන්ඩර් කියලා. ඒ හැමෝගෙම ඉස්කෝල මේ එන්න ඇති කරලා හිම එකක් මොකක් හරි දෙන්නේ. එයාට විතරයි උගන්වන්නේ. එහෙම එකක්. අයියෝ මෙතන යන්න විදියක් නැද්ද? යන්න විදියක් නැද්ද? ඉතින් guys මොකද ඉතින් අද වීඩියෝ එක හොඳට ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් විතර කරන්නකෝ. එහෙම නැති හොඳයි නිකන් හොඳ නැති උනත් කරන්නකෝ.